හැරි ඔන්න ගොඩක් කාලක පස්සේ නැවතත් ගෙනවා ඩ්‍රයිවිං සිමියුලේටර්. මේ පොඩි අන්ලොක් එක අප්ඩේට් එක කරලා තියෙන හම්බන්තොට. ඒ බස් එකටත් මේ අලුත් මොඩිෆයි ටිකක් ඇවිල්ලා තියෙනවා. මම ඉතින් වෙන්නත් ගත්තා. මේ මොඩිෆයි ටික අරන් මම බස් එකත් හදන්න තියෙන්නේ ප්‍රයිවට් එකම තමයි. අද යන්නේ හම්බන්තොට මේ කොහෙද මේ මෙහෙට හම්බන්තොට මේ වරායට. එන මංගේ මොඩිෆයි ටිකක් අලුත් වෙලාගේ අප්ඩේට් වෙලාගේ. අනේ ගබියා එකන්ට මෙන්න මේ ආකාරයට බස් එක ස්ටාර්ට් කරගෙන මේ විදිහට දොරත් තරගෙන ජනෙලෙත් තරගෙන කැම් එකත් මාරු කරගෙන යනවා. රැපිඩ් නම් හොඳයි. මේක පොඩ්ඩක් හිර වෙන ගතිය තියෙනවා. කොහොමවත් කලිනුත් තිබ්බනේ. ඒක තියෙනවා. ඉතින් දැන් ගොඩ කාලෙකින් ගෙනාවේ. ගොඩ කලින් ගෙනාවේ කිව්වේ මොබිෂන් එකත් පිස්සු ගෙඩියා. ඒක නිකන් එන්නේ නැතුව එනවා ටික වෙලාවකින් විනාඩි 1 තප්පර 45කින් වගේ ඒක සැරේම අයින් වෙනවා. ස්ටෝරේජ් මට දන්නේ නැත්තම් වෙන කැෂ් එකක් දන්නේ. ඊට පස්සේ ආයෙ මේ ඩිලීට් කරලා දාගත්තා. ගේම් එකක් ඩිලීට් කරලා දාගත්තා. ගේම් එකේ අප්ඩේට් ආවුනද නිසා පූසා හදලා දෙනවා ඒ මදියට. බස් එක පිස්සු වෙනවා. වරාය මේ පැත්තේ. වරායට වැරදුන කතරගම පාර මට මතකයි. වරායට බෝට්ටුවක් දාන්න යනවා. අනේ වරායට බස් එකක් දාන්න යනවා. දිගටම වීඩියෝ ගේනවද කියන්න බෑ. ගෙනේ සමහරක් විට. සබ්ස්ක්‍රයිබර්ලා 200 තව 4යි. ඒරියක් කොහොම හරි කරමු. මේ වීඩියෝෙන් පස්සේ මං හිතනවා සබ්ස්ක්‍රයිබර්ලා එයි කියලා. ගොඩම කරන එක කරනවා නැති එක නිකම් වීඩියෝ එක විතරක් බලන් ඉන්නවා. නිකන් ගෙව්වේ අම්මේ දැන් තියෙන මේ පටු මාර්ගයක් යන්න මං කලින් ගිහිල්ලා තියෙනවා. මෙන්න මෙතනින් පටු මාර්ගය ආරම්භ වෙනවා. මෙතනින් චුට්ටක් දුර යන්න. චුට්ටම නෙවෙයි. ටිකක්. වගේ. දැන් කැම් එක මාරු කරගත් පසු යනවා.
සතියට එකක් වගේ වීඩියෝ දාන්නේ. කරන 2 3 දැම්මා දැන් බෑ. ඔන්න තියෙනවා වරාය. වරායට සාහර පාර හරි නම් වරාය නැවම තියෙනවා. අදට වීඩියෝ ඉවරයි. බයි බයි.